ඉතින් ගොඩක් අය මේ දවස්වල කෙනෙක්ගේ අතින් වැරදුණු සිග්නල් එකක් ගැන නිතරම කියනවා. ඇත්තටම මට ඒ දේ ගැන කියන්න තියෙන්නේ මේ වගේ දෙයක්. ගැහැණු කෙනා ලස්සනට මවල තියෙනවා. ඒක අපි පිළිගන්නට ඕන. සාපේක්ෂව ගැහැණිය ලස්සනට මවල තියෙන්නේ ඇයි? ඇත්තටම මේ ජීවයේ පැවැත්ම නිසා. ඒ වගේම ගැහැණියක් පිරිමියට තියෙන ආශාව සහ පිරිමියක් ගැහැණියට තියෙන ආශාව සාපේක්ෂව වෙනස්. මට ලස්සන කෙනා අනිකාට ලස්සන වෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒකට හේතුව අපි විසින්ම දාගෙන තියෙන වාරණ මාලාව, නීති මාලාව සහ අපි දකින විදිය. දකින විදිය කාටත් එක සමාන වෙන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. එතකොට මෙහෙමයි. කාන්තාව ලස්සනට අඳිනවා. ඇත්තටම කාන්තාව ලස්සනට අඳින්නට ඕන. ඒක කාන්තාවකගේ අයිතිය. ඉතින් කාන්තාව ලස්සනට ඇඳලා කියලා, එතකොට ටැටු එකක් ගැහුවා කියලා, කන පුරාම කරාබු දැම්මා කියලා, නාය විද්ද කියලා, කට විද්ද කියලා, ඇස් බැමි විද්ද කියලා, මේ විදලා කරාබු දැම්මා කියලා මේ දේවල් අදාළ නැහැ. ඒක ගැහණු කෙනාගේ කැමැත්ත. කැමති නම් ඒ දේවල් කරන්නත් පුළුවන්. අකමැති කෙනෙක්ට ඒ දේවල් නොකර ඉන්නත් පුළුවන්. අකමැති නම් තමන් කැමති නැත්නම් ඒ දේවල් නොකර ඉන්න කරන කෙනාට මුකුත් කියන්නට එපා. ලස්සන නම් ඒ ලස්සන විඳින්න. ඒක තමයි වැදගත් වෙන්නේ. සාපේක්ෂව සියලුම දෙනා සියලුම දෙයට කැමති වෙන්න කියලා නීතියක් නැහැනේ. ඉතින් ප්‍රශ්නේ දෙන්නේ ගැහැණියට ආපු දෙයක් තියෙනවා. ඒක තමයි ඉරිසියාව කියන එක. ඒ කියන්නේ කෙනෙක්ගේ දෙයක් දැක්කලා ඇත්තට මේ පිළිබඳව සතුටු වෙන්න බැරි නම් ඒක එයාගේ මනසේ තියෙන ප්‍රශ්නයක්. අපේ කට්ටිය කියන්නේ ඒකට ඉතින් ඉරිසියාව කියලා තමයි. තමන් අකමැති නම් නොකර ඉන්න. කරන කෙනාට මුකුත් කියන්නට එපා. මොකද තමන් කැමති දේ තමන්ට කරන්න අයිතියක් තියෙනවා. තමන් කැමති කොට ඇඳුමක් අඳින්න නම් ඒක තමන් අඳින්න ඕන. ඒක ඒ දේවල් කරන කෙනා, පාවිච්චි කරන කෙනා ඇත්තටම ඒකින් සතුටක් විඳිනවා. ඒ විඳින සතුට ඒ විඳින මිනිස්සයා තරම් ඒකේ තියෙන සතුට දන්නේ නැහැ. අනිත් දේ තමයි දකින විදිය. ඉතින් පිරිමි කට්ටිය මේ අපේ ලංකාවේ මේ තියෙන ප්‍රශ්නයක්. මේක ලොකු ප්‍රශ්නයක් අපේ ලංකාවේ තියෙන. බටහිර රටවල් වල නම් ගැහණු කෙනෙක් මොන විදියට ඇඳත්, බාගෙට ඇඳත්, කොටට ඇඳත් ප්‍රශ්නයක් නැහැ. මොකද වුන් උදේ හවස දකින්නමනේ ගැහණු කෙනා ඒ විදියට ඇඳලා ඉන්නවා. හැබැයි අපේ ලංකාවේ එහෙම ඇඳොත් පොඩ්ඩක් අපේ ඉන්න කට්ටියගේ ඇස්වල කටු අඩිනවා වගේ වෙනවා. එහෙම වෙන්න එපා කියන්නත් මට බෑ. මොකද මං එහෙම වෙන්න එපා කිව්වට මේ ඉන්න අපේ ලංකාවේ ඉන්න කවුරුත් එහෙම වෙන්නේ නැහැනේ. ඉතින් මෙහෙමයි. බලන්න බැරි නම් පිරිමි පාර්ශවයටත් එකයි, ගැහණු පාර්ශවයටත් එකයි. බලන්න බැරි නම් අහක බලාගෙන යන්න. වචන කියන්නවත්, නිවැරදි කරන්න යන්නවත් එපා. ඒක තමන්ගේ කැමැත්ත. සහ පිරිමි අය එහෙම මේ දකින ගැහණුන්ට ආකර්ෂණය වෙන්නේ නැහැ. පිරිමිත් දාගෙන තියෙන සමහර මිමි. අන්නේ මිමි වලට අහු වෙන කෙනෙක්ට විතරයි උන් ආකර්ෂණය වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕන. එහෙම තමයි. මේ ගැහණු කෙනෙක් පොඩ්ඩක් හැඩට වැඩට ඇඳ කියලා ඒක පිරිමි අයට දෙන සිග්නල් එකක් නම් නෙවෙයි.